රහද බලන්න. හරිටයිද? ඔන්න. සයියා දාලිගෙන එළිය දෙන්න කරන්නේ. මොකද? ආශි හායි කියන්නේ. ශිව හායි කියන්නේ. අනේ. ශිවණිගේ දත වැටිලා. ඊ කියන්නේ. අනේ වෙනන. මනස. අය මනස ගියා හේ. හායි දත් පෙන්න. ඔව්. ගියාස. හායි කියන්නේ. හායි කියන්නේ. සිංගිති වලොග් දෙකට ෆොටෝ එකක් නෙමෙයි. ඒ ලාභයි. චුටි හායි. හායි කියන්නේ. Hey hi to Sindhiti Vlogs. Hi කියන්නේ. Hi. Hello. ඔන්න අදත් අපිත් එක්ක පොඩි රවුමක් යන්න ඔයාලා හැමෝම මම එකතු කර ගන්නවා. ඉතින් ගොඩක් ආදරෙන් මගේ channel එකට හැමදාම වගේ මගේ යාළුවෝ ටිකව එකතු කරගෙන අපි අද කොළඹ පැත්තේ රවුමක් දාන්න තමයි යන්න හිතාගෙන ඉන්නේ. අපි ඒ ගමන් අපේ ලොකු මාමලා ගෙදරට යන්න හිතන් ඉන්නවා. එයාට ඒ ගෙදරට ගෙනියන්න එළවලු ටිකක් ගන්න තමයි අපි මේ නතර වුනේ. මගේ දානවා. කසේ මම ගියාන පුතේ. කොටේ. එන්න. තාත්තා ඉතියා. මර අපේ ගොන් පොරේ. බයි. මට අපේ පවුල් වල අයත් එක්ක එකතු වෙලා ඉන්න තියෙනවා නම් ඒ සතුට තරම් වෙන සතුටක් නැහැ. හරිම ආසයි හුඟ දවසකින් ඔන්න අපි කොළඹත් දකින්නවා. ජෙව් බබා නම් පළවෙනි පාරෙන් ඉතින් කොළඹට යන්නේ. අපි වැකේෂන් යන දාගන්නකොට මං මගේ හස්බන්ඩ්ට කිව්වා කොච්චර වැඩ තිබුණත් මට ගෝල්ෆ් ෆේස් එකට ගිහින් ඉස්ස වඩේ කන්න ඕනේ කියලා. ඉතින් ඒ ආසාවත් අපිට මේ ගමන්ම ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. මාමලාගේ ගෙදර යන ගමන් හරිම ලස්සන දවසක් තමයි අපි එදා ගත කරේ. ඉතින් මං වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ගත්තේ නැහැ. මොකද මට එතකොට ඒ මොහොත විඳින්න බෑනේ. ඒනට පුළුවන් වෙලාවට මම වීඩියෝස් ගත්තා. ඒව තමයි මං ඔයාලට අරගෙන ඉන්නේ. තව ඔයාලට දෙයක් කියන්න ඕනේ. ඉතින් අපේ ලංකාවේ ගෙවන අන්තිම දවස් ටික තමයි මේ යන්නේ. ඊට පස්සේ අපි අහපව ඩුබායි වලට යනවා. ටික දවස් ලඟ වෙනකොට හිතට හරිම දුකයි. ආයෙ ඉතින් back to normal වෙලා අපේ සාමාන්‍ය ජීවිතේට අපි වැඩට යනවා. ඒ විදිහට ඉතින් හුරු වෙන්න ඕනේනේ. වැකේෂන් ගිහින් සතියක් විතර යනකම් එහෙට ගියාම හරි අමාරුයි අහපව හිටපු තත්ත්වෙටපත් වෙන්න. තවත් දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඉන්නකො චුට්ටක්. ඉතින් අන්න අපි ගෝල්ෆ් ෆේස් එකට ආවා. ජෙව් බබා ඉස්සෙල්ලාම සරුංගල් දැක්කේ මෙදා. එයා හරිම ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියා. මොකද ඩුබායි වලදී අර සරුංගල් දකින්න තැනක් හම්බ වුණේ නැහැ. සරුංගල් එකක් දෙකක් නෙමෙයි ගොඩාක් තියෙනවනේ. එයා අමුතු දෙයක් බලනවා වගේ තමයි ඉතින් මේ සරුංගල් දිහා බලාගෙන හිටියේ. මම මේ හැම මතකයක්ම එයාට එකතු කරන්නේ කවදා හරි ලොකු වෙලා මගේ පුතේ ඔයා මේ වීඩියෝ ගොඩාක් ආසාවෙන් බලනවා කියලා ඔයාගේ අම්මා දන්නවා. ඉතින් මම ඔයාලට කිව්වා නේද මම දෙයක් කියන්නම් කියලා. අපි මේ කොළඹ ඉඳලා ගෙදර යනකොට අපේ වෑන් එක ඇක්සිඩන්ට් වුණා. වාහනේට ගොඩාක් ඩැමේජ් වුණා. ඒ වුණාට අපේ පවුලේ කිසිම කෙනෙක්ට චූටි තුවාලයක්වත් උනේ නැහැ. අච්චාරුත් තියනනේ පුතේ. මේ බොල්ලන්ට ෆන් එකක් ඕන ඉස්සෙල්ලා.
ඉතින් මට මේ ගියපු ෆොටෝස් වීඩියෝස් බලන හැම වෙලේම හිතෙන්නේ අපේ ජීවිතේ කොයි මොහොතද කියලා අපි දන්නේ නැහැ නේද? මේ වෙලාවේ අපි දන්නේ නැහැ ඊළඟට අපි අච්චර ලොකු ඇක්සිඩන්ට් එකකට මුහුණ දෙන්න තමයි මේ යන්නේ කියලා. මමයි ජෙව් බබායි හිටියෙත් ඉස්සරහා එක ලොකු ඇක්සිඩන්ට් එකක් වාහන දැකපු අය හිතනවා මේක ගියපු අයට කොච්චර තුවාල වෙන්න ඇතිද කියලා. ඒ තරම් ලොකු ඇක්සිඩන්ට් එකක් ඒ වුණාට අපි හැමෝම දෙවියෝ ආරක්ෂා කරා. ඉතින් දෙවියන්ට බුදුන්ට ගොඩාක් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි හැමෝම ආරක්ෂා කරලා දුන්නට. ඉතින් ඒ ආසේ අපේ නංගිවයි මල්ලිවයි මං වගේ වීඩියෝ කරන කෙනෙක් ගේම් එකකට අල්ලගෙන මගේ සුදු පුතා ඉතින් සරුංගල් බලබල මාමිලත් එක්ක ඒ දවස හරි සතුටින් ගත කළා. තව ඉස්සරහට යා බීච් එකටත් යනවා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඊළඟට මොකද්ද කරන්න බලන්න. ඉතින් මං කලින් කියපු ඇක්සිඩන්ට් එක නිසා අපිට අපේ වැකේෂන් එක දවස් 5ක් විතර එක්ස්ටෙන්ඩ් කරන්නත් වුණා. අපි හිතාගෙන හිටපු ප්ලෑන්ස් ගොඩක් ඉතින් වෙනස් කරන්න වුණා. අපි හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා හිටියා. මොකද වෑන් එකේ අර වීදුරු ඔක්කොම ජෙව් බබාගේ ඇඟටයි මගේ ඇඟටයි තමයි වැටුනේ. ඒ නිසා ඉතින් අපිට හොස්පිටල් එකේ ඉන්නත් වුණා. අපි ගෝල් ෆේස් එකට ආවා කියලා. Halitoi අනේ සෙල්ලම් බොඩු තියෙනවා බීත් එක තියෙනවා නේද? මං හරි මාස තැනක් තමයි ගෝල් ෆේස් එක කියන්නේ. මොකද මටයි මගේ හස්බන්ඩ්ටයි ලොකු බැඳීමක් තියෙන තැනක් තමයි මෙතන. ඒ මොකක්ද කියලා මං ඔයාලට පස්සේ වෙන දවසක කියන්නම් හේතුව මොකක්ද කියලා. දැන් මගේ හබි පැංචා මේක බලද්දි ඔයාලට මතක් වෙයි. කලින් නම් ගෝල් ෆේස් එකට මෙතනින් බහින්න දුන්නේ නැහැ නේද? ඒකට දැන් චූටි ළමයිව එක්කගෙන යන්න පුළුවන්. අපිට බහැලා රැල්ල පා ගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ගෝල් ෆේස් එකේ රැල්ල බලන්න. ඔළුව නෙමෙයි නිකන් වැල්ලේ ඉඳාන්න කියලා කිව්වේ. අනේ දෙවන්න වතුරක් නැහැනේ. Kasang, apa yang muda? Apa?
එක්කෙනෙක් බීච් එකේ නාලා දැන් ඉස්ස වඩේ කනවා. Cotton? ආසාවක් තිබුණා අපි තුන්දෙනාට ගෝල්ෆීස් එකට ඉන්න. අනේ ආසාවත් හරි. Hai kian sudu. Ame hai kian. Kian. Iso ada kan? එහෙම කියන්නේ. ඉස්සරහ ගන්නවා කියා ගන්නවා. නෑ. අම්මා කරනවනේ. Rah බලන්න මට පෙන්නේ. රහද බලන්න. පිච්චනද? පිච්චනද? උලන්නේ. ඉතින් ඔන්න විදිහට අද දවසත් අපේ ඉවර වුණා. අයමත් ලස්සනම වීඩියෝ එකකින් සිංගිති අක්කා එනකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමට ඉන්න. මගේ මේ වීඩියෝ එක බලපු ඔයා හිතේ චූටිම හරි දුකකින් ඉන්නවා නම් ඔයාගේ හිතට සතුට සැනසීමම විතරක් ලැබෙන්න කියලා සිංගිති අක්කා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.